Hello everyone. අපි ඔන්න අදත් UK වල ඉඳන් live session එකකට එනවා business page එකකින් වගේ. ඔයාලා දැන් දන්නවා අපි මේ program එක කරනවා. ගොඩක් වෙලාට daily lives යනවා. අපි සමහරවිට weekly lives යනවා. අපේ business එක ගැන කතා කරන්න. ඉතින් මගේ pages වලට ගොඩක් කටි අලුතෙන් එකතු වෙන නිසා මම ඒ කටියට මම ගැන පොඩ්ඩක් introduce කරනවා. ඊට කලින් මට විශේෂ business owner කෙනෙක් ඉන්නවාද මගේ page එකේ මාත් එක්ක join වෙලා පුෂ්පිකා UK වලින්. පුෂ්පිකා ඔයා officially welcome කරනවා මගේ page එකට. මම චුට්ටක් බ්‍රීෆ්ලි මං ගැන කියලා පුෂ්පිකාවට එන්නම්. මොකද අපේ pages වලට business එක online base එකේ යන නිසා දවස් ගානෙම අලුත් followers ලැබෙන නිසා මම කවුද කියලා බ්‍රීෆ්ලි කියන්නම්. සයිරි UK වල ඉන්නේ හස්බන්ඩ් බබාලා දෙන්නත් එක්ක මම දැන් ජොබ් එක විතර කරන්නේ UK වල neuroscience research එකක විතර වැඩ කරනවා. UK universities දෙකක් එක්ක ඊට අමතරව මේ digital business එකත් සාර්ථකව කරගෙන යනවා. මේ business එක පටන් ගන්න අවුරුද්දක් මාස 3ක් වෙන තැන මම business එකේ milestones ගොඩාක් achieve වෙලා දැන් business coach කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් පොඩි කාලයක් ඇතුළත business එකේ income එකත් හොඳයි. ඒ වගේම මගේ jobs වලට parallelly මේක කරන්න පුළුවන් opportunity එකක් නිසා හරියට enjoy කරනවා මේ business එක. ඉතින් පුෂ්පිකාත් ඒ වගේම කෙනෙක් තමයි. පුෂ්පිකා මට business journey එකේදී හම්බෙච්ච තවත් විශේෂ business partner කෙනෙක්. එයාත් based line දැන් UK වල. ඉතින් මගේ jobs වලට සහ මගේ ethics වලට ගොඩක් match වෙන කෙනෙක් පුෂ්පිකා කිව්වොත් මොකද එයාත් lecturer කෙනෙක්. මගේ background එකේ ඉස්සර මම lecturer කෙනෙක් ඉඳලා තමයි research space එකට ආවේ. ඉතින් පුෂ්පිකා මම ඔයා ගැන ගොඩක් විස්තර කියන්න කලින් මට හිතෙනවා ඔයාම ඔයා ගැන විස්තර කියලා අපේ audience එකට introduce කරන්න හොඳයි කියලා ඔයා ආයිමත් warmly welcome කරනවා මගේ business page එකට. ඔයාට stage එක ඔයා ගැන brief introduction එකක් කරන්න අපේ audience එකට කියලා. Thank you Sairi. ඔයා කිව්වා වගේ අපි දෙන්නගේ interest and areas ගොඩක් match වුණා. ඉතින් ඔයා මම දැක්කේ online space එකේදී. ඒ වෙනකොට මම හොය හිටියා residual income එකක් යන option එකක්. මට ඉක්මනට retire වෙන්න පුළුවන් option එකක්. ඉතින් ඒ කාලේ වෙනකොට මගේ career එකේ life එකේ ලොකු changes ගොඩකුත් වුණා. ඉතින් මම මේ option එක හොයාගත්තට පස්සේ මම හිතුවා ඒක තමයි මට මේ වෙලාවේ develop කරන්න තියෙන හොඳම option එක කියලා. මොකද මම දැනට business lecturer කෙනෙක් හැටියට වැඩ කරනවා. මම researcher කෙනෙක් හැටියටත් වැඩ කරනවා. ඊළඟට මගේ PhD එක කරනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක මට side hustle එකක් විදිහට යන්න පුළුවන් මේ option එක මම හිතන්නේ ගොඩක් interesting සහ මට match වුණා කියලා තමයි මම හිතුවේ. ඉතින් මම ගැන කිව්වොත් මම academic කෙනෙක්, ඒ වගේම මම researcher කෙනෙක් සහ digital entrepreneur කෙනෙක්. ඉතින් මම ආසාවෙන් ඔයත් එක්ක මේ journey එක පටන් ගත්තා. Thank you පුෂ්පිකා. ඔව් මට හරි සතුටුයි කතාව. මොකද අපි working professionals අතරම අපේ income වල අපිට ප්‍රශ්නයක් නැහැ, settlement එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මොකක්දෝ හේතුවක් නිසා ඔයා කිව්වා වගේ residual income එකක් ඔයාලා retirement එකක් සර්ච් කරලා හිටියේ. මටත් ඒ ප්‍රශ්නේ විදිහටම බලපෑවා. මේ business එක පටන් ගන්න කලින් මොකද අවුරුදු 20ක් UK වල මෙච්චර කාලයක් jobs කර ඉඳිද්දී මට තේරිච්ච එක දෙයක් තමයි අපිට කෝත් වෙලාව කියලා අපේ families එක ගත කරන්න තියෙන්නේ 9 to 5 අපි job එක කරන්න මෙපා අපිට ලොකු income එකක් යන්න නම් අනිවාර්යෙන් අපි job එකට යන්න ඕනේ. committed hours අපිට job එකට දෙන්නම වෙනවා. ඉතින් ওই committed hours job එකට දීලා ගෙදරනකොට ඉතින් අපිට මට්ටම් පොල් බපාලා දෙන්නෙක් ඉන්නවා දන්නවා. ඉතින් එයාලත් එක්ක ගත කරන තියෙන කාලේ හරි අඩුයි. ඉතින් පොඩි එක්කෙනා මට එයා මාස 4න් මම කලින් කියලා තියෙන මේ කතාව මාස 4න් යන්න ඇසුරු දාලා යන්න වෙච්ච තැන මට හිතෙනවා මේක නම් තවදුරටත් කරන්න බෑ මට. මම මොකක් හරි ක්‍රමයක් සොයාගෙන part time basis එකට ගිහලා ඊට පස්සේ retirement එකට plan කරන්න ඕනේ. මොකද යාලත් එක්ක miss වෙච්ච time කාලේ යාලගේ milestones වගේ දේවල් මට miss වුණා ගොඩක්. ඒ දේවල් reclaim කරන්න හිතාන තමයි මම business එකක් සොයසා හිටවා කිව්වාගේ online space එකේ මමත් දේවල් සෙව්වා. මොකද end of the day අපිට job එකෙන් අයින් වෙලා business එකක් කරන්න බැහැනේ. අපිට committed hours යන්නම වෙනවනේ salary එකට. ඉතින් මටත් ගොඩක් ප්‍රශ්නයක් වෙලා තිබුණේ කොයි වගේ දෙයක්ද මට ගැලපෙන්නේ කියලා. obviously reasons ගොඩක් අපි ගොඩක් කන්සිඩර් කරන්න ඕනේ අපි බිස්නස් එකක් හරි වෙන දෙයක් හරි කරනවා නම් අපේ ජොබ්ස් වලට පැරලලි විශේෂයෙන් අපිට ටයිම් කමිට්මන්ට් එක හරි අඩුවෙන් දෙන්න වෙන්නේ. ඉතින් එහෙම සොයසන් කරලා තමයි මටත් මේ ඔප්ෂන් එක හම්බුනේ. ඉතින් පුෂ්පිකා මම ඔයාගෙන් දැනගන්න කැමතියි ඔයාට මේ බිස්නස් එක අනිත් බිස්නස් වලට සාපේක්ෂව මේ බිස්නස් එක හොඳයි කියලා කොහොමද තේරෙන්නේ? obvious digital space එකේ මම දන්න තරමින් ඔයා ලොකෝ digital space එක explore කරපු කෙනෙක් නෙමෙයි. නමුත් business background එකක් තියෙනවා කියලා මට කියලා තියෙනවා. ඔයාට මේක විතරක් particularly මේ දේ pick කරන්න තරම් ගත්ත decision එකට හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් අපේ audience එක කිව්වනම් එයාලට ඒක helpful වේවි. මට පොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඩිජිටල් බිස්නස් එක ගැන. මොකද මම ලංකාවේ ඉඳිද්දී එහෙම ඔප්ෂන් එකක් හිටියා. මම මෙහෙට එනකොට ඊට පස්සේ ඒක කන්ටිනියු වුණේ නැහැ. මට මේ ඔප්ෂන් එක ගන්න ලොකුම හේතුව තමයි මම ඔයාලට කතා කරාම වගේ එක්ස්පීරියන්ස් එක මට රිලයි වෙන්න පුළුවන් කියන එක මම තීරණය කරා.
ඔයාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරද්දී මේක ලෙජිටිමේට් කියලා දැනගත්තා, ට්‍රාන්ස්පරන්ට් කියලා දැනගත්තා. වර්කබල් කියලා මට තේරුණා. එක එක්කෙනාගේ කැපැසිටි එක අනුව ස්පීඩ් එක අනුව මේක ඩිවෙලොප් කරගෙන යන්න පුළුවන්. තමන්ගේ ඕන් ස්පේස් එකේ යන්න පුළුවන් කියන එක තේරුණා. ෆ්‍රීඩම් එක අපි ඕන ෆ්‍රීඩම් එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ හේතු හින්දා සහ මට මේක එක්ස්ප්ලেইন කරන විදිය මට ට්‍රස්ට් එකක් ක්‍රියේට් වුණා. ඒ හින්දා මම මේක ප්‍රොසීඩ් කරනවා කියලා ඩිසයිඩ් කරා. හරි සතුටුයි ඒකත් ඇහුවම් පුෂ්පිකා. ඒක තමයි මටත් බිස්නස් එකට එන්න හේතුව. ඇත්තටම ට්‍රස්ට් එක කියන එක සහ ලෙජිටිමසි එක කියන එක අපිට හරිම වැදගත්. මොකද UK වගේ රටවල අපි ඉතින් ජොබ් එකේ රෙජිස්ට්‍රේෂන්ස් තියාගෙන ඔතොරිටිස් එක රෙජිස්ට්‍රේෂන් මේන්ටේන් කරන්න ඕනේ. අපි හැම දෙයක්ම මොනිටර් වෙනවා. ඉතින් අපි මොකක් හරි දෙයක් වැරදි දෙයකට කොහෙන් හරි ට්‍රැප් වුණොත් අපි මෙච්චර කාලයක් මේ රටවල ක්‍රියේට් කරගත්ත අපේ කැරියර් එක නැත්නම් අපේ ලයිෆ් ස්ටයිල් එකම සම්පූර්ණ අප්සයිඩ් ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම හරියටම පරිස්සම් වුණේ. මොකක්ද මට ගැලපෙන දේ ඔන්ලයින් ස්පේස් එකේ ස්පෙෂලි කරන්න පුළුවන්. මොකද ඔන්ලයින් ස්පේස් එකේ ගත්තාම ස්පෙෂලි කෝඩ් වලින් පස්සේ හැම දෙයක්ම ඔන්ලයින් වලට මූව් වෙච්ච තැන ස්කෑම්ස් එමත් ගොඩක් ආවනේ. ඉතින් ස්කෑම්ස් කියන දේවල් මොකක්ද ස්කෑම් එකක් නොවෙන්නේ කියන එක තේරුම් ගන්න අපි හොඳට බිස්නස් එකක් ස්ටඩි කරන්න ඕනේ. ඒකට අතර මටත් චුට්ටක් කාල ගියා. හොඳට බිස්නස් මොඩල් එක ස්ටඩි කරනකොට තමයි තේරෙන්නේ ඇත්තට මේක ස්කෑම් එකක්ද නැත්ද කියන එක. දැන් ඉස්සර කාලේ නම් ඇත්තට මිනිස්සුන්ට ස්කෑම්ස් වලට අහු වෙන්න පුළුවන් නේද පුෂ්පිකා? හරිම පහසුයි. බත් දැන් කාලේ ස්කෑම්ස් වල ලේසියෙන් අහු වෙන්න බෑ. මොකද අපිට ඔන්ලයින් ස්පේස් එකෙම සොයා ගන්න පුළුවන් ඇත්තට මේක ලෙජිටිමේට් නැද්ද කියලා. ඉස්සර කාලේ නම් ඉතින් මොකක් හරි එකකට ට්‍රැප් වෙන්න chances වැඩි. නමුත් හැම දෙයක්ම දැන් තාක්ෂණය දියුණුවේ හැම දෙයක්ම අපිට සර්ච් කරලා බලන්න පුළුවන්. සහ ස්පෙෂලි මේ බිස්නස් එකේ අපි දෙන්නම දැකපු දේ තමයි ඒ බිස්නස් මොඩල් එක හරිම ට්‍රාන්ස්පරන්ට්. ඕන කෙනෙකුට ඒගොල්ලන්ගේ පේටන්ටඩ් බිස්නස් මොඩල් එකට ඇවිල්ලා අපිට ඕන තරම් වෙලා වරන් දවස් 30ක් ඇතුළත හොඳට සර්ච් කරන්න පුළුවන් හැම දෙයක්ම. ඇත්තටම මේ බිස්නස් එක එක්සිස්ටින්ද? ඇත්තටම මේ කම්පැනිස් අපිට එක වැඩ කරනවද? මේ දේවල් ඇත්තටම රෙජිස්ට්‍රේෂන් එකක් බේස්ඩ් වෙලා යන බිස්නස් එකක්ද? ඔය හැම දෙයක්ම අපිට සර්ච් කරන්න පුළුවන්. ඒ within 30 days අපේ බිස්නස් එකේ money back guarantee වේඩයක් තුන ඒකත් එක රීසන් එකක් වුණා පුෂ්පිකා මට මේ බිස්නස් එක ගැන ට්‍රස්ට් එක ඇති වෙන්න. මොකද හරි හැමං ලෙජිටිමේට් සාධාරණ විදිහට යන බිස්නස් එකක් නේ ඔබ්වියස්ලි කෙනෙකුට බිස්නස් එකෙන් අයින් වෙන්න ඕන නම් ඒකට ඔප්ෂන් එකක් තියෙන්න ඕනේ. අපි දාපු සල්ලි ටික අපිට ගන්න පුළුවන් වෙන. ඉතින් ඒ US dollars 140 and access fee එක within 30 days money back guarantee එක අපිට enter වෙනකොට මේකට receipt එක දෙනකොට මට තේරුණා this is something right කියලා. මොකද අපි ඕනම ලොකු කම්පැනි එකක් මොකක් හරි පර්චේස් එකක් කරනකොට අපිට දවස් 14ක් හරි දවස් 30ක් හරි අපිට refund policy එකක් තියෙනවානේ. ඉතින් මේ බිස්නස් එකත් ඒ patented model එක නිසාම ඒ දේ ලැබිච්ච නිසා මට ඔතන ස්ටාර්ට්අප් එකෙම තේරුණා මේක is it something right කියලා. එතනට ඇතුළට ආවට පස්සේ ආයි මම දැක්කා වගේ අපේ බිස්නස් කමියුනිටි එක ගොඩක් ඉන්නවා ග්ලෝබලි. ඉතින් ඒ කට්ටියගේ අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ජර්නිස් බලන්න, ඒගොල්ලන්ගේ සක්සස් ස්ටෝරීස් කොහොමද ඒගොල්ලන් බිස්නස් ජර්නි එක මූව් වුනේ. ඒ වගේ දේවල් ගොඩක් ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම රිසර්ච් කෙනෙක් විශ්ච නිසාමද කොහෙද මාස දෙකක් අතර හොඳට ස්ටඩි කරා. ඇත්තටම මට ට්‍රස්ට් එක තිබුණා ස්ටාර්ට්අප් එකේ. මටත් හම්බුනේ ඔයා කිව්වා වගේ හොඳ ට්‍රස්ටබල් සෝස් එකකින් මම දන්න ෆයිනෑන්ෂල් ඔෆිසර් කෙනෙක් බිස්නස් එක කරන දැක්කම මට තේරුණා. බට ඉතින් අපිටත් අර චුට්ටක් අපිට කියලා ට්‍රස්ට් එකක් හදා ගන්න ඕනේ නේද? අන්න එතනදී මම හොඳ රිසර්ච් එකක් කරා. හොඳ තර රිසර්ච් එකකින් පස්සේ මට තේරුණා this is something right, this is legitimate. මගේ බිස්නස් මගේ ජොබ්ස් වලට එෆෙක්ට් නොවෙන්න මට මේක ලීගලි කරගෙන යන්න පුළුවන් ටැක්සබල් බිස්නස් එකක් කියලා. ඒ පුෂ්පිකාට ওই දේම තමයි හරියටම පුෂ්පිකා මෙන්ෂන් කරේ බිස්නස් එකට එන්න මේන් රීසන් එක. පුෂ්පිකා මම ඔයාගෙන් ආයෙත් දැනගන්න කැමතියි. දැන් මේ බිස්නස් එක දැන් ඔයා සාර්ථකව කරගෙන යන අතරේ ඔයා සක්සස්ෆුල් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට ඔයාට දකින්න පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න ජර්නි එක යද්දී මොන වගේ ෆීචර්ස් දැන් ඔයාලට බිස්නස් එකක් කියනකොට අපි අලුතෙන් පටන් ගන්නකොට අපි සමහරට චැලෙන්ජස් එන්න පුළුවන් ඔබ්ස්ටකල්ස් එන්න පුළුවන් අලුතෙන් බිස්නස් එකක් ස්පෙෂලි පටන් ගනිද්දී Tamanටම කියලා. ඔයාට මේ බිස්නස් එකේ දැක්කපු දේවල් අතරින් වැඩියම ඇට්‍රැක්ටිව් වෙච්ච ෆීචර්ස් මොනවද? හෙල්ප්ෆුල් වෙච්ච බිස්නස් ජර්නි එකට. මම ඇත්තටම වැඩියම ඇට්‍රැක්ට් වුණේ ට්‍රාන්ස්පරන්සි එකට. ලෙජිටිමේට් බිස්නස් එකක් ඉඳන් මම ඒකට කැමති වුණා. ඊළඟට තව දෙයක් මම දැක්ක මම ඒකවට කියලාත් තියෙනවා. මම ඕගලන්ගේ සන්ඩේ වෙබිනාර් එක එතකොට තිබුණේ මම හිතන්නේ විග්ඩේ එක. ඒකට කතා කරපු 4 දෙනාගේම මේ ලොකු පොසිටිව් වයිබ්ස් දැක්කා මම. ඒ කියන්නේ බිස්නස් එක සක්සස් ඉඳලා ඒගොල්ලන් එච්චර පොසිටිව්ලි කතා කරනවා කියන එක මට තේරුණා. අද දැන් මම ඒගොල්ලන්ට පර්සනලි කතා කරනකොට මට ඒක කොහොමදත් තේරෙනවා. ඔන්ලයින් ස්පේස් එකේ දැක්කම අපිට හැමදේම තේරෙන්නේ නැහැ. ඒ වුණාට මම පර්සනලි කතා කරනකොට මේ පොසිටිවිටි එක මම තව දකිනවා. ඊළඟට බිස්නස් එක පැත්තෙන් ගත්තොත් මේක ගොඩාක් ඕගනයිස්ඩ්. ට්‍රේනින් එක හරිම ක්ලියර්. අපිට හැම එකම මේ ඩීටේල්ස් තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් යන්න. ලොකු හසල් එකක් නෑ මේ ප්‍රොසෙස් එකේ යන්න. ඒකත් මම හිතන්නේ ගොඩක් ඉම්පෝටන්ට් වුණා. ඊළඟට
කෝච් මෙන්ටර් කෙනෙක් හැටියට කෝච් කෙනෙක් හැටියට ඔයා ඩොක්ටර් දරණී ඊළඟට මේ සම්බන්ධ වෙන අනිත් අය ඒ දෙන ගයිඩන්ස් හරිම ක්ලියර්. ඒ නිසා මම ඒ වගේ දේවල් වලට තමයි කැමති වුණේ ඇත්තටම. හරියට හරි පුෂ්පිකා වගේ අපේ බිස්නස් එකේ මෙන්ටරින් කෝචින් හරිම ඉම්පෝටන්ට් පාර්ට් එකක්. ඔබ්වියස්ලි අපි බිස්නස් එක පටන් ගනිද්දිම අපිට ලයිෆ් ටයිම් කෝච් කෙනෙක්, ලයිෆ් ටයිම් මෙන්ටර් කෙනෙක් සයින් කරනවා අපිටම. ඉතින් ওই කෝචින් මෙන්ටරින් කියන දෙක අපි එක්ස්ටර්නල් සෝර්ස් එකෙන් ගත්තොත් අපිට කොච්චර ගෙවන්න ඕනද නේද? නිකන් හිතන්න අපි මොන හරි අපේ කැරියර් ඩෙවලොප්මන්ට් කෝච් කෙනෙක් ගත්තත් අපි කොච්චර ගෙවන්න ඕනද UK වගේ රටකනේ. ඉතින් මම US 149 වලට තමයි අපිට ඒ කෝචින් ලයිෆ් ටයිම් දෙන්නේ. රීසන් එක තමයි අත්‍තරම එක දෙන්න. මේ බිස්නස් එකේ කිසි කෙනෙක් බිස්නස් එක කරන කෙනෙක් ෆේල් නොවෙන්න තමයි අපේ කම්පැනිස් වගේ බලාගන්නේ. මොකද කෙනෙක් බිස්නස් එකට එන්නේ ට්‍රස්ට් එකක් ඇතුව තමන්ට කියලා දෙයක් බිල්ඩ් අප් කරගන්න. අන්නේ ට්‍රස්ට් එක ඒගොල්ලෝ මුලින්ම අගටම තියාගන්න තමයි ඒ කෝචින් ඇන්ඩ් මෙන්ටරින් කියන ඔප්ෂන්ස් දෙක දෙන්නේ. ඔබ්වියස්ලි අවුරුද්දක් දෙකක් යනකොට අපිට එච්චර අප්‍රෝච් වෙන්න ඕනේ නැහැ අපේ කෝචර්ස්ට මෙන්ටර්ස්ට. මොකද අපිට ෆුල් කම්ප්‍රිහෙන්සිව් ට්‍රේනින්ග් එකක් තියෙන නිසා අපිටම ස්ටඩි කරලා ලස්සන කරගෙන යන්න පුළුවන්. ඩේලි අපිට ට්‍රේනින්ග්ස් අප්ඩේට් වෙනවා සයිට්ස් වල. ඉතින් අපිට කරගෙන යන්න පුළුවන්. නමුත් ස්ටාර්ට් එකේ හරිම වැදගත් මෙන්ටරින් කියන එක වයි මම ඔච්චර කතා කරනවාද මෙන්ටරින් සෙෂන්ස් දීලා. ඉතින් කිසිම තැනක කෙනෙකුට චැලෙන්ජ් එකක් නැත්නම් ඔබ්ස්ටකල් එකක් වෙන්න දෙන්නේ නැහැ බිස්නස් ජර්නි එක පටන්ගෙන. ස්පෙෂලි අපිට වෙබ්සයිට් එකක්ම හදාගන්න තියෙන නේද පුෂ්පිකා බිස්නස් එකේ. ඉතින් ඒකෙම හදන තැන පොඩි පොඩි සෙටින්ග්ස් ටිකක් කරගන්න. දැන් අපේ ට්‍රේනින් එක යනකොට ඉගෙනගත් කියන්නේ අපි හිතුව මාකටිං ගැන දන්නේ නැති කෙනෙක්ට ඒක හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. බ්‍රෑන්ඩින්, marketing strategy, how to do the promotions, communications, the important දේවල් අපි not to miss කියලා ඒ වගේ දේවල් ඒ ට්‍රේනින් එකේ තියෙනවා මම දැක්කා. ඉතින් ඒකත් ගොඩක් ඇට්‍රැක්ටිව්. මොකද ඕන සමහරවිට අපිට හිතන්න පුළුවන් ට්‍රේනින් එකක් නැති කෙනෙක් ලොකු එඩියුකේෂන් එකක් නැති කෙනෙක්ට කරන්න බැරිද කියලා. එහෙම නෑ. Tamanට willingness එක තියෙනවා නම්, trust එක තියෙනවා නම් ඒ හැමදේම ගයිඩන්ස් එක ඇතුලේ තිබුණා. අනිවාර්යෙන් 100ක් ඇග්‍රී වෙනවත් එක ඒකම නිසා තමයි අපේ බිස්නස් එකේ කවුරුත් ෆේල් වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. Unless someone wants to leave, ඒ කියන්නේ කවුරු පටන්ගෙන එයාට give up කරන්න ඕන නැත් හැර බිස්නස් එක කොතනවත් වැටෙන්නේ නැහැ. ජර්නි එක වෙනස් වෙන පුළුවන් නේද පුෂ්පික? අපිට රෂ් එකක් නැහැ. අද පටන්ගෙන හෙට අපි මිලියනර්ස් ලෙවල් නෙමෙයි බිස්නස් එක මේක ලීගලි අපි කරගෙන යන නැත්නම් අපි ලෙගසි බිස්නස් එකක් කියලා අපි කියන්නේ ක්‍රියේට් කරනවා කියලා කාලෙත් එක්ක ලස්සන බිස්නස් එක ඩෙවලොප් කරනවා. ඉතින් කොතනවත් වැටෙන්නේ නැත්තේ ෆේල් වෙන්නේ නැත්තේ ඔන්න රීසන්ස් නිසා තමයි අපි කිව්වා වගේ comprehensive training package එකක් හරි bite size pieces වලින් පුෂ්පිකා කිව්වා වගේ පොඩි training pieces තියෙන්නේ knowledge එකක් තියෙන්න ඕනේ නැහැ technical skills තියෙන්න ඕන. ඔයා ෆෝන් එකක් use කරන්න දන්නවා නම් computer එකේ YouTube වගේ දේවල් යන්න දන්නවා නම් ඒ ඇති හොඳටම පුෂ්පිකා කිව්ව වැදගත්ම point එක තමයි මට highlight කරන්න තියෙන්නේ. ඔයා willing නම් ඔයාට දෙයක් කරගන්න ඒ හොඳටම ඇති අපේ මයින්ඩ්සෙට් එක විතරයි බිස්නස් එකට වැදගත් වෙන්නේ. අනිත් හැම දෙයක්ම සියලුම දෙයක් මේ බිස්නස් මොඩල් එක ඇතුලේ අපිට ප්‍රොවයිඩ් කරන එක අපි කියන්නේ සිරිසයක් ට්‍රේනින්ග්ස් දෙනවා කියලා. අපිට දෙයක් ක්‍රියේට් කරගන්න අපේ මේ පොඩි මයින්ඩ්සෙට් එක චේන්ජ් කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඔයාට ඊට ටික බිස්නස් එකේ වින් කරගන්න හැම දෙයක්ම ෆැසිලිටේට් කරනවා. ඉතින් පුෂ්පිකා මම චුට්ටක් ආයෙත් දාගෙන දැනගන්න කැමතියි. ඔයා ටික දවසක් මේ බිස්නස් එක එක්ස්ප්ලෝර් කරලා කාලෙත් එක්ක ලස්සනට බිල්ඩ් අප් කරගෙන මට හොඳට තේරෙනවා ලස්සන ජර්නි එකක්. ඔයාගේ රිටයර්මන්ට් එක මට දැන් පේනවා. පේන දුරින් අපිට අතර තියෙන අපි ඒක ටාගට් කරන් යන්නේ. ඉතින් ඔයාගෙන් මට අහන්න කැමතියි අපේ ගොඩක් කට්ටිය සමහර ස්පෙෂලි අපේ ශ්‍රී ලංකන්ස්ලා ගොඩක් දේවල්ට අහු වෙලා තිබිලා. බයෙන් ඉන්න සමහර දේවල් ස්පේස් එකේ ඔන්ලයින් ස්පේස් එකේ එක්ස්ප්ලෝර් කරන්න නැත්නම් සමහර කට්ටියගේ අනේ මන්ද සමහර කට්ටියගේ අන්ෆෝර්චුනේට්ලි ওই මයින්ඩ්සෙට් එකේ පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. අලුතෙන් දෙයක් කරන්න බය වෙන්න පුළුවන්. නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න අකමැත්ත තියෙන පුළුවන්. නැත්නම් මොකක් හරි දෙයක් වෙච්ච දවසට දෙයක් එක්ස්ප්ලෝර් කරන්න තමයි හදන්නේ. එක්ක රිඩන්ඩන්සි එකක් ආවොත් හරි නැත්නම් අසනීපයක් ආවොත් හරි නැත්නම් ජොබ් ඔපචුනිටි එකක් තව ඩෙෆිනිට්ලි තව මොකක් ඉන්කම් සෝස් එකක් ඕන වෙලාවදී හරි තමයි පැනික් වෙලා දේවල් සොයන්නේ. අපි ඉතින් චුට්ටක් ඔහොම බල හිටියා. මොකද අපි සෙටල් වුණාට පස්සේ අපි දෙයක් සොයන අඩු වෙන නමුත් එක තැනකදී අපිටත් තේරුණා වගේම තව ඉන්කම් සෝස් එකක් නැත්නම් අපේ ෆ්‍රීඩම් එක අපේ කන්ට්‍රෝල් එක අපි ගන්න ඕනේ කියලා හිතච්චාන් තමයි අපි ඩිසිෂන් එක ගත්තා. ඉතින් ගොඩක් කට්ටිය බලන් ඉන්න කට්ටිය ඩිසිෂන් එකක් ගන්න එක්ක රිලක්ටන්ට් මොකක්ද හේතුවක් නැහැ. මම කියන්නේ මේ බිස්නස් එක නෙමෙයි කිසිම දෙයක් හැම කෙනෙකුට නෙමෙයි ඒක ඇත්ත. නමුත් අර උමනාවක් තියෙන කට්ටිය ඉන්න පුළුවන් සමහරලාට බලාගෙන ඉන්න මේ ඩිසිෂන් එක නොගෙන. ඒ වගේ ඩිසිෂන් එක නොගෙන ඉන්න කෙනෙකුට ඔයාලට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද කියලා දැනගන්න කැමතියි වගේ. ඔව් දැන් මම මේක ගැන ඉන්ෆර්මේෂන් ෂෙයා කරනකොට සෝෂල් මීඩියා එකේ මගේ දන්න කීප දෙනෙක් මට මගෙන් මේ ගැන ඇහුවා. එතකොට මට කියන්න තියෙන එක තමයි දැන් අපි හැමදේම ඉන්ෆර්මේෂන් දෙනවා. ඒක එක්ස්ප්ලෝර් කරන්න ඕනේ.
අපිට පර්සනලි කියන්න බැහැ මේක තමයි ඔයාගේ ඔප්ෂන් එක කියලා. එතකොට ඒගොල්ලන් පළවෙනි එක ඒගොල්ලන් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. එක්ස්ප්ලෝර් කරන්න අවශ්‍ය හැමදේම අපි දෙනවා. ඊළඟට මම පර්සනලි මෙන්ටර් කරනවා මම මාව අප්‍රෝච් කරපු ලීඩ්ස්ලා හැම කෙනෙක්ටම. එතකොට ඒ ටයිම් එකේදී තමන්ගේ ස්පීඩ් එක අනුව තමන්ට ඕනේ රිසල්ට්ස් අනුව තමන්ට බලන්න ඕනේ අවුට්කම් එක අනුව මේ ජර්නි එක ප්ලෑන් කරන්න අපි ඔක්කොටම පුළුවන්. ඒ කියන්නේ මම විතරක් නෙමෙයි මේ ටීම් එකේ ඉන්න අනිත් අයත් through coaching and mentoring sessions ඒගොල්ලන්ට උදව් කරනවා. එතකොට මේ සපෝට් එක අරගෙන ඒගොල්ලන්ගේ බිස්නස් එක බිල්ඩ් කරන එක තමයි තියෙන්නේ. ඒකට ඕනේ ඇත්තටම මම කිව්වා වගේ willingness and trust විතරයිනේ. අනිවාර්යෙන් ටයිම් එකක් දාගෙන ඒකත් එක්ක ප්ලෑන් කරන්න තියෙන්නේ, ඒක ඉම්ප්ලිමන්ට් කරන්න තියෙන්නේ. ඒකට සපෝට් එක දෙන්න ටීම් එකක් ඉන්නවා. ඒ බෙනිෆිට් එක ගන්න තමයි තියෙන්නේ. අනිවාර්යෙන් පුෂ්පිකා. ඔයත් එක ඒකත් මම සිරිසියක් අග්‍රී වෙනවා. Tamanට අවශ්‍ය නම් දෙයක් කරන්න අපි කලින් කිව්වා වගේ පුෂ්පිකා හැට මේකේ කිව්වා. Tamanට දෙයක් වෙනස් කරගන්න ඕන නම් Tamanට ඔපචුනිටි එකක් පේනවා නම් ඒක ඇවිල්ලා එක්ස්ප්ලෝර් කරන එක තමයි හොඳම දේ. මොකද කවුරුත් බිස්නස් එකට ඔයාට බලෙන් ඇවිල්ලා කරන්න කියන්නේ නැහැ. අපි කිසි කෙනෙකුට එහෙම කියන්නේ නැහැ බිස්නස් එකේ. ඔයාලට ඔපචුනිටි එක තියෙන ඇවිල්ලා බලන්න. අපි කලින් කිව්වා වගේ අපි හොඳට රිසර්ච් කරන්න අපිට chance එක තියෙනවා. බිස්නස් මොඩල් එක එක්ස්ප්ලෝර් කරන්න chance එක තියෙනවා. ඉතින් Tamanට ගැලපෙනවා කියලා හිතනවා. Tamanට කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා. මට ඒක ඔතෙන්දිත් හිතච්ච දෙයක් තමයි පුෂ්පිකා ඔය 149 ගෙවලා බිස්නස් එකට ඇතුළු වුණාට පස්සේ මට හිතුණා more than 40 million business owners globally operate වෙනවා. එක එක තරාතරෙම කට්ටිය අපි වගේ working professionals වෙන්න පුළුවන්. නැත්නම් stay at home parents වෙන්න පුළුවන්. නැත්නම් නයිට් ශිෆ්ට්ස් කරන කට්ටිය කරන්න පුළුවන් ශිෆ්ට් විදියට වැඩ කරන දෙකක් ජොබ්ස් දෙක තුනක් කරන කට්ටිය රිටයර් වෙලා නැත්නම් පාර්ට් ටයිම් අවර්ස් කළ ගොඩ අය එක එක තරාතරෙම කට්ටිය අපිට මෙන්ෂන් කරන්න බෑ ජොබ් එකක් විදියට කරන කට්ටිය ඕනම කෙනෙක් ස්ටුඩන්ට්ස්ලා කරනවා. ඉතින් මට එතනදි තීච්ච දෙයක් තමයි පුෂ්පිකා ඒ හැම කෙනෙකුටම පුළුවන් නම් ඇයි මට බැරි වෙන්නේ කියන එක. අනේ එතන තමයි මගේ කන්වර්ෂන් එක ඇත්තටම සිද්ධ වුණේ. මොකද මට හිතුවේ සයිරිට පුළුවන් නම් ඇයි මට බැරි කියලා. අනිවාර්යෙන් ඒක තමයි. තව කෙනෙකුට පුළුවන් නම් ඇයි අපිට ඒක ස්ටඩි කරලා ඉගෙනගෙන අපිට ගන්න බැරි කියලා නේද? ඔබ්වියස්ලි හොඳ earning එකක් දෙනවා නම් අපි ජොබ් එකට ගිහලා කන්නේ ඒ අවර්ස් ගාලා ලිමිටඩ් සැලරි එකකින් අපි වැඩ කරන්නේ. මේකේ හැට ඒගොල්ලෝ අතරම පෙන්නද නිකන් අර ඕපන් චෙක් එකක් හම්බෙනවා වගේ අපිට ඒක වැඩ කරගෙන ගිහලා අපිට ක්‍රියේට් කරන්න පුළුවන් අපේ නම්බර්ස් දැන් අපි දන්න විදිහට මාස 8ක් ගෙතර මම 5 figure income එකක් හිට කරා. ඉතින් මට UK ජොබ් එකක් කළා මට ඔක කරන්න පුළුවන්ද කවදාවත් 6 figure income එකක් ගන්න පුළුවන් බෑ. ටැක්ස් එකත් එක්ක අපිට ඒක කරන්න බෑ. ජොබ්ස් දෙකක් කරා කියමුකෝ ඒත් අපිට අර එමර්ජන්සි ටැක්ස් කෝඩ් එක කියලා පස්සේ අපිට ඒ ගන්න බෑනේ. නමුත් මේකේ අපිට ඒ වගේ අර අපේ ෆුල් ලයිෆ් එකේ කන්ට්‍රෝල් එක ෆයිනෑන්ෂියලි අපිට ගන්න පුළුවන්. ඉතින් ෆයිනෑන්ෂියලි කන්ට්‍රෝල් එක අපි ගන්නවා කියන්නේ අපේ ටයිම් ෆ්‍රීඩම් එක එතනම ක්‍රියේට් වෙලා නේද? ඉතින් අවුරුදු 60ක් බලාගෙන පෙන්ෂන් එකකට හිතාගෙන හිටපු අපි අවුරුදු 4කින් 5ක පෙන්ෂන් එකක් ප්ලෑන් කරනවා. ඒක හරියට වැඩ කරන නිසා අපි ඒක දැක්කපු නිසා අනිත් අයත් ඒ දේ කරා. දැන් අපේ US වල මගේම දන්න මට ඉමීඩියට් හිටපු කෝච් අවුරුදු 4යි බිස්නස් එකේ නර්ස් කෙනෙක් US වල රිටයර්මන්ට් එකට අවුරුදු 44. එයා බිස්නස් එකේ අවුරුදු 4යි. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ ස්ටැටිස්ටිකල් ඇනලයිස් කරාම බලුවහම අපේ බිස්නස් එකේ ඕනර්ස්ලාගේ ග්ලෝබල් ඉන්න ටීම් එකේ 4ක් 5ක් වගේ යනකොට කොහොමත්ම ගොඩක් අය පෙන්ෂන් ස්කීම් එකට යන සමහර කට්ටිය අවුරුද්දෙන් දෙකකින් යන කට්ටියක් ඉන්නවා නේද පුෂ්පිකා? ඒ කියන්නේ ස්පීඩ් එක අනුව අපිට කැමති විදියට අපිට කැමති ස්පේස් එකේ අපිට කැමති පේස් එකකට අපි බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් පුෂ්පිකා ওই ටික තමයි ඉතින් අපේ බිස්නස් එකේ ඇත්තටම ඇට්‍රැක්ටිව් පොයින්ට්ස් නේද? ඉතින් මම ඔයාගෙන් අන්තිමට දැනගන්න කැමතියි. ඔයා මට හොඳට තේරෙනවා ලස්සන බිස්නස් එක කරගෙන යනවා. ඒ අපේ concepts අපි හරියට කතා වුණා. බිස්නස් කරනකොට ඇත්තටම සතුටු වෙන්නේ නේද? අපි දෙයක් build up කරගන්න අතරේ positive team එකක් එක්ක වැඩ කරනකොට හරියම නිකන් අර feeling හරි something ඒක explain කරන්නත් බෑ නිකන් බිස්නස් එකක් කරනකොට කිසි pressure එකක් නෑ. අපිට හරි සතුටින් අපි ඒ දේ කරගෙන day to day දේවල්ට අමතක තව දෙයක් අපේ plate එකට add වුණාට බිස්නස් එකක් විදියට ඒක අර අපේ ඕන් ටයිම් එකට කරන්න පුළුවන් නේද? විනාඩි 10ක් 15ක් රැයට තියෙනවා නම් අපිට ඒක දාන්න පුළුවන්. අපිට වාඩිලා ඉන්න ඕනේ නැහැ ඩෙස්ක් එකේ. ඔන්ලයින් ස්පේස් එකේ කරාට කම්පියුටර් එක ඉස්සරහා වාඩිලා අපිට ගොඩක් කරන්න දේවල් නැහැ. අපිට අවශ්‍ය ටයිම් පොකට්ස් වලට මේක කරන්න පුළුවන්. දැන් මට ඔයාගෙන් ආයෙ අන්තිම දරගන්න කැමතියි. තව මොන හරි වට ඇඩ් කරන්න තියෙන අපේ බලාගෙන ඔඩියන්ස් එකට. කෙනෙක් සමහරවිට හිතන්න පුළුවන් ඩිජිටල් හින්දා මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් කියලා. මොකද මැචුවර්ඩ් අයට මේ IT ගැන ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. ඩිජිටල් බිස්නස් එකක අවබෝධය නැති වෙන්න පුළුවන්. මීඩියා හැන්ඩල් කරන එක අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට මේ ගයිඩන්ස් through training through අපේ ටීම් එක එක්ක ඒ සපෝට් එකත් එක්ක එහෙම ප්‍රශ්නයක් ඕගලන්ට දැනෙන්නේ නැති විදිහට මේ බිස්නස් එක යන්න පුළුවන් කෙනෙක්ට. ඒ නිසා ඒ ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ කියන එක මට කියන්න ඕනේ. මොකද
මමත් ලංකාවේදී අවුරුදු 25ක් ඔන්ත්‍රප්‍රනර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්. බිස්නස් එක මැනේජ් කරා. ඊළඟට මම කෝපරේට් සෙක්ටර් එකේ වැඩ කරා. ඒ මොනවා තිබුණත් අපිට ඩිජිටල් පැත්ත ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබුණේ නැහැ. ඒවල ටික ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එදා ඩිවලොප් වෙන්න ට්‍රේනින්ග්ස් තියෙනවා. ඊළඟට මේ ගයිඩන්ස් තියෙනවා. අපි දන්නේම නැතුව ඩිවලොප් වෙනවා එක එකක්. ඊළඟට අපේ දැන් ඔයා ඉන්කම් එක ගැන කතා කරා. ඉන්කම් එකට අමතරව මේකේ ලැබෙන දේවල් ගොඩක් මම දැක්කා මේ කාලය ඇතුළත. එකක් අපි ගොඩක් දේවල් කතා කරනවා පොසිටිව් වයිබ්ස් ගොඩක් මේ වෙබිනාර් එකක අපේ කෝල් එකක තියෙනවා. ඊට පස්සේ අපිට වෙන ඩිවලොප්මන්ට්ස් තියෙනවා. මොකද මේ ලයික් මයින්ඩඩ් කට්ටිය ටිකක් එකතු වෙලා ඉන්නේ. එක්කිනාට එක්කිනා ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක, කරියර් එක ගැන, චැලෙන්ජස් ගැන කතා කරනවා සහ ඒවට සපෝට් කරනවා, අලුත් අයිඩියාස් දෙනවා, ඉම්ප්‍රූව් කරන හැටි කියලා දෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක කෙනෙක් හැටියට ඩිවලොප් වෙන්න මේ ස්ට්‍රක්චර් එක, මේ බිස්නස් මොඩල් එක ගොඩක් වැදගත් කියලා තමයි මම හිතන්නේ. ඉතින් කවුරු හරි ඉන්ට්‍රස්ට් කෙනෙක් ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. එතකොට අපි වැඩි විස්තර දෙනවා. ඊට පස්සේ එක්ස්ප්ලෝර් කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඒක තමයි හොඳ මැසේජ් එකක් පාස් කරේ පුෂ්පික. අතරම මේක වෙන පුළුවන් ඔයාගේ සයින් එකත් පුෂ්පිකාටයි මටයි ජොබ්ස් වයිස් අපි දැන් සෙටල් වෙච්ච ජොබ් කරගෙන අපි දැන් කාලයක් තිස්සේ obviously nothing we wanted to go explore extra other than our business job එක හැටියට. නමුත් අපි කිව්ව අපේ pain point එක මොකක්ද අපේ reason එක කුනේ කියලා. ඉතින් ඔයා බලාගෙන ඉන්න ඔයාටත් හිතනවා නම් මට කියලා දෙයක් හදා ගන්න ඕනේ. මගේ රිටයර්මන්ට් එක නැත්තම් මගේ ටයිම් ෆ්‍රීඩම් එක, ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක මට කන්ට්‍රෝල් එක මගේ ලයිෆ් එක ගන්න ඕනේ කියලා මේ සයින් එක වෙන පුළුවන් ඔයාගේ සයින් එකත් මට පුෂ්පිකාට උනා වගේම. ඉතින් ඔයා බලාගෙන ඉන්න කෙනෙක් නම් පුෂ්පිකාට reach out වෙන්න. එයාව ගයිඩ් කරයි. එයා ගියපු සක්සස් පාත් එක අර අපි කියන්නේ කෙනෙක් ටෝච් එකක් ගහගෙන කලුවර යනකොට ගයිඩ් කරනවා වගේ ඔයාට යන තැනට යන්න උදව් කරයි. මොකද පුෂ්පිකා මේ ගමන ඊට කලින් ගියපු නිසා එයා දකිනවා කොයි තැන්වලදී කොයි විදියද ස්පීඩ් අප් වෙන්න ඕන බිස්නස් එකේ කියලා. ඉතින් ඒකට ගයිඩ් කරයි පුෂ්පිකා. obviously lecturer කෙනෙක් විදියට හොඳට මේ දැනුම තියෙනවා සහ බිස්නස් ඕනර් කෙනෙක් විදියට කලින් වැඩ කරපු එක්ස්පීරියන්ස් එක තියෙන නිසා එයා ideal person වෙයි ඔයාගේ mentor වෙන්න. reach out වෙන පුෂ්පිකාට ඔයාලා එයාගේ page එකේ join වෙනවා නම් මගේ page එකෙන් join වෙන කෙනෙක් වෙනවා මට reach out වෙන්න. ඔක්කොම information දෙන්නම්. ඔයාලට අවිල්ල බලලා මේ කාට ගලපනවා නම් විතරක් කරගෙන යන්න අපි අවශ්‍ය support එක දෙනවා. එහෙනම් පුෂ්පිකා අදට අපි සමුගමුනේ. අද අපි ආය දවසක live එකක් කරන් ඉන්නවා. ඔයාලා හැමෝටම අපිට කල් join වෙච්ච හැමෝටම සහ අපේ replay එක බලන හැමෝටම thank you so much. ආය දවසක හම්බෙන්න. bye bye. Thank you. Bye. Bye.